සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ මුළු ජීවිත කාලෙම හම්බ කරත් මිලට ගන්න බැරි තරම් මිල අධික මෝටර් රථයක උපරිම මිල කීයක් වෙයි කියලාද ඔයාලා හිතන්නේ? සමහර විට ඩොලර් ලක්ෂයක්, මිලියනයක් නැත්නම් මිලියන 10ක් වෙයිද? ඉතින් අපි අද කතා කරන්නේ පාරේ යන වාහන ගැන විතරක්ම නෙවෙයි. අතේ තියෙන සල්ලි වලටවත් ගන්න බැරි කෝටිපතියන්ගේ තීනයක් වුණ ලොව මිල අධිකම සුපිරි මෝටර් රථ 10ක් ගැන. ඒ වගේම මේ ලයිස්තුවේ අන්තිමට තියෙන වාහනය ගැන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. ඒක වාහනයක්ද නැත්නම් පාරේ යන මාලිගාවක්ද කියලා. අනික අද ලයිස්තුවේ අංක 1 තියෙන වාහනයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 28ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි කීයක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඔයත් වාහන වලට ආදරය කරන වාහන පිස්සෙක් නම් අද වීඩියෝ එක ඔයාට. අපේ ලයිස්තුව මුලින්ම ආරම්භ කරන්නේ වේගයේ සීමාවන් අලුතින් ලියපු Bugatti Chiron Super Sport රථයෙන්. මෝටර් රථයේ හදවත 8 ලීටර් W16 එන්ජිමකින් බලගැන්වෙද්දී මෙහි ඇති ටර්බෝචාර්ජ් 4 නිසා මෝටර් රථයට අශ්ව බල 1600ක බලයක් ලබා දෙන්නේ සාමාන්‍ය කාර් 15ක බලයකට සමාන කරමින්. ඒ වගේම Chiron රථයට 300+ යන නම ලැබුණේ පැයට සතපුම් 300ක වේග සීමාව පසු කළ ලෝ පළමු නිෂ්පාදිත මෝටර් රථය මේක වුණ නිසාමයි. මෙහි සම්පූර්ණ බඳ කොටස නිපදවා තියෙන්නේ ඉතාමත් සැහැල්ලු කාබන් ෆයිබර් යොදාගෙනයි. ඉතින් Bugatti Chiron Super Sport මෝටර් රථයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වෙද්දී මේක ලෝකෙටම නිපදවලා තියෙන්නේ මෙවැනි මෝටර් රථ 30ක් පමණයි. ඉතාලියේ ලැම්බෝගිනි සමාගම 50 වන සංවත්සරයේ සැමරීම වෙනුවෙන් නිපදවූ සුවිශේෂ නිර්මාණයක් තමයි වෙනිනෝ මෝටර් රථය. මෙහි පෙනුම හරියටම අනාගතයෙන් ආපු යුදයානයක් වගේ. පාරේ ධාවනය කිරීමට අවසර ඇති ස්ට්‍රීට් ලීගල් වාහනයක් වුණත් මෙහි සියලුම ලක්ෂණ රේසින් කාර් එකකට සමානයි. 6.5 ලීටර් V12 එන්ජිමකින් බලගැන්වෙන මේ මෝටර් රථයට තත්පර 2.9ක් වැනි ඉතාමත් සුළු කාලයකදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙහි රෝස්ටර් මාදිලි ලෝකෙටම රථ 9කට පමණක් සීමා වෙද්දී වෙනිනෝ රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වෙනවා. CCXR Travita මෝටර් රථය ගැන කතා කරද්දී අපිට දියමන්ති ගැන කතා නොකරම බෑ. සාමාන්‍යයෙන් කාබන් ෆයිබර් තියෙන්නේ කළු පැහැයෙන්. හැබැයි ස්වීඩනයේ කොයිනෙක්ස් සමාගම ලෝ ප්‍රථම වතාවට කාබන් ෆයිබර් සුදු පැහැයට හැරවීමේ තාක්ෂණය සොයාගත්තා. මේ අනුව මෝටර් රථයේ වටිනාකම් වැඩි කරන්න ඔවුන් මේ කාබන් ෆයිබර් කෙඳි මත දියමන්ති කුඩු ආලේප කළා. මේ තාක්ෂණය ඉතාමත් සංකීර්ණ නිසාම මුලින් වාහන 3ක් සෑදීමට සැලසුම් කළත් අවසානයේදී නිපදවීමට හැකි වුණේ වාහන 2ක් පමණයි. කොහොම නමුත් සුපිරි බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් මේ රථයේ හිමිකරුවෙකු වීම නිසාම Travita මෝටර් රථය ලෝකයේ පුරා තවත් ප්‍රසිද්ධ වුණා. අද ලයිස්තුවේ 7 වෙනි ස්ථානයට මෝටර් රථ දෙකක් තියෙනවා. Pagani Huayra Imola සහ Bugatti Divo. Pagani Huayra Imola මෝටර් රථය ඉතාලි ජාතික Horizon Paganiගේ අග්‍රගණ්‍ය නිර්මාණයක්. ඒ වගේම Imola ධාවන පතේ කිලෝමීටර් 16000ක පරීක්ෂණ ධාවනයන් සම්පූර්ණ කිරීමටත් මේක සමත් වෙනවා. ඊළඟ මෝටර් රථය තමයි Bugatti Divo. Bugatti සමාගම පැවසුවේ වේගය විතරක් මදි වංගු ගැනීමටත් හැකියාව තිබිය යුතු බවයි. Divo රථය Chiron රථයට වඩා කිලෝග්‍රෑම් 35ක් බරින් අඩුයි. ඒ වගේම මෙහි ඇති පසුපස විශාල රියර් වින් නිසා අධික වේගයෙන් වංගු ගත්තත් වාහනේ පාරට හොඳින් ඝර්ෂණය වෙලා තියෙනවා. ඉතින් අපි අද කතා කරපු මේ මෝටර් රථ දෙකේම වටිනාකම ඩොලර් මිලියන 5ක් පමණ වෙනවා. අද ලෑස්තුවේ ඇති පැරණිම නමුත් අතිශය දුර්ලභ වාහනයක් තමයි Mercedes Maybach Exelero. 2004 වර්ෂයේ මේ නිෂ්පාදනය කළේ ෆුල්ඩා ටයර් සමාගමේ ඉල්ලීමක් මතයි. මොකද ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ අලුත් ටයර් වර්ගයක් පැයට කිලෝමීටර් 350ක වේගයකදී ඔරොත්තු දෙනවද නැද්ද කියලා බලන්න. ඉතින් මේ නිසාම තමයි Mercedes Maybach Exelero රථය ලෝකෙට නිෂ්පාදනය වෙන්න පටන් ගත්තේ. කොහොම නමුත් මෙවැනි රථ ලෝකෙටම තියෙන්නේ එකම එකක් පමණයි. මෙහි බර ටොන් 2.6ක් වන අතර එතරම් බරක් තිබුණත් පැයට කිලෝමීටර් 351ක උපරිම වේගයක් ලබා ගැනීමට මේ රථය ඉතාමත් වේගයෙන් සමත් වෙනවා.
කොහොම නමුත් පසුව ඇමරිකානු රැප් ගායක බර්ඩිමන් ඩොලර් මිලියන 8කට මේ මෝටර රථය මිලදීගත් බවයි පැවසෙන්නේ. 90 දශකයේදී බුගාටි සමාගම බංකොලොත් වීමට පෙර ඔහුන් නිපද වූ ප්‍රසිද්ධ EB110 රථයට උපහාරයක් ලෙස බුගාටි සෙන්ටෝ DS නිපදවා තියෙනවා. මෙහි ඉදිරිපස ඇති U හැඩිති ග්‍රිල් එක පැරණි වාහනයේ මතක යළිත් අවදි කරනවා. අශ්ව බල 1600ක් සහිත තත්පර 13.1කදී පැයට කිලෝමීටර් 300ක වේගයකට ළඟා වෙන්න මේ මෝටර රථයේ සමත් වෙද්දී ලෝක ප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය යුරෝ මිලියන ගණනක වාහන එකතුවට ඩොලර් මිලියන 9.5කට ආසන්න මේ මෝටර රථයේද එක් කරගත් බවයි පැවසෙන්නේ. රෝල්ස් රොයිස් කියන්නේ සුපර්බ් භෝගීත්වයේ කෙළවරයි. ඔවුන් සාමාන්‍යයෙන් කරන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි වාහනය සකස් කර දීමයි. මේ අනුව 2013 වර්ෂයේ ධනවත් පුද්ගලයෙකු රෝල්ස් රොයිස් සමාගමට පැමිණ තමන්ට ආවේනික වාහනයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී ඔහු කැමති වුණේ 1920 දශකයේ වාහනවල හැඩයට සහ සුපිරි නවීන යාත්‍රාවල පෙනුම තියෙන මෝටර රථයකටයි. කොහොම නමුත් ගිවිසුමට එකගුණ සමාගමට මේ නිර්මාණය කිරීමට වසර 4ක් ගත වුණේ මෙහි ඇතුළත වටිනා දැව සහ අත්කම් වලින් නිර්මාණය කර තිබීම නිසාමයි. පගානි සොන්ඩා HP බාචේටා මේ ලොව ඇති ලස්සනම සහ සුවිශේෂීම වාහනයක්. මෙහි පසුපස රෝද අඩක් වසා තිබෙන වීල් කවර් නිසා මේ පැරණි රේසින් කාර්වල හැඩය ගෙන එනවා. ඒ වගේම හොරයිසෝ පගානි මේ තමන්ගේ 60 වන සංවත්සරය වෙනුවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙනකොට පාවිච්චි කළ හැකි වාහන දෙකක් පමණක් ලෝකෙට ඇති නිසාම මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15ක තරම් අධික මිලකට ගිහින් තියෙන බවයි වාර්තා වෙන්නේ. බුගාටි සමාගමේ වසර 110ක ඉතිහාසයේ නිපද වූ මිල අධිකම වාහනය තමයි බුගාටි ලාවොයිටර් නොය කියන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේ අතුරුදහන් වූ Type 57 SC ඇට්ලාන්ටික් නම් ඉතා වටිනා බුගාටි රථයට උපහාරයක් ලෙස මේ නිර්මාණය කළා. මේ සම්පූර්ණයෙන්ම අතින් නිම වූ කාර් එකක් නිසාත් මෙහි වටිනාකම ඩොලර් මිලියන 18.7ක් තරම් ඉහළ අගයක් ගත් නිසාත් මෙහි අයිතිකරු කවුද කියලා බුගාටි සමාගම තවමත් එළි දක්වලා නැහැ. අපේ ලයිස්තුවේ පළමු ස්ථානය එනම් ලෝ මිල අධික මෝටර රථය වන්නේ රෝල්ස් රොයිස් සමාගමේ බෝට් ටේල් රථයයි. මේ වාහනය සැබෑම ජීවමාන මාලිගාවක්. මෝටර රථයේ පිටුපස පොත්තමක් එබූ සැනින් සමනල් පියාපතක් මෙන් විවෘත වෙනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නවද? සුපර්බෝගී ෂැම්පේන් බෝතල්, මිල අධික වීදුරු සහ රිදී හැඳි කෑරුප්පු මෙහි ඇතුළත් වෙනවා. ඒ වගේම මෙහි කුඩයක් සවිකර ඇති නිසා ඕනෙම තැනක නැවති ඉතා සුපර්බෝගී විනෝද චාරිකාවක් භුක්ති විඳින්නත් මේ නිසාම පුළුවන්. ඉතින් මේ මෝටර රථය ලෝක ප්‍රකට ගායක JC සහ බියොන්සේ යුවල ඩොලර් මිලියන 28ක් වන මෙහි එක් රථයක් මිලට ගත් බවට රාවයක් පවතිනවා. ඉතින් අද කතා කරපු මේ මෝටර රථ 10 ගැන ඔයාලට මොකද හිතෙන්නේ? දවසක ඔයත් කෝටිපතියෙක් වුණොත් මේ මෝටර රථ 10න් ඔයා මිලදී ගන්න කැමති මෝටර රථය මොකද්ද? මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.